අද දිනේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර 50-75 අතර තරමක තදවැසි ඇතිවිය හැක. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මූ තරමක තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.